ඔබ අද මට කියන්නට සැරසෙන්නේ ඊටාම රසවත් දෙයක් බව මට සිතෙනවා. ඔබ කතා කරන්නේ ෆිලිප්පෝ ලිප්පිගේ ලා මඩෝනා ඒ සන් ජෝනීනෝ චිත්‍රය ගැන නේද? ඔව්, හරියටම හරි. ඉතාලි ජාතික ලිප්පිගේ මේ විශිෂ්ට නිර්මාණය ෆ්ලොරන්ස් නුවර පලාසෝ වෙක්කියෝහි තැන්පත් කර ඇති බවත්, එය 15 වන ශතවර්ෂයේදී පමණ එළඹ ඇති බවත් ලෝකයා දන්නවා. නමුත් ඔබ කීවේ මේක අපට වැදගත් වන්නේ කලාත්මක වටිනාකම නිසාම නොවන බවයි. ඇයි ඒ? ඊට හේතුව තමයි චිත්‍රයේ පසුබිමේ ඇති අద్భుත වස්තුව. ඔයාලට පේනවා ඇති පැත්තකින් විශාල කරලා තියෙන වස්තුව. මේ වස්තුව තියෙන්නේ මුල් චිත්‍රයේ උඩ දකුණු පසට වන්නට. ඔව්, ඒ මොකද්ද කියලා හරියටම පැහැදිලි නැහැ. මේක අධ්‍යයනය කළ විද්වතුන් කියන්නේ මේ යම්කිසි පියාසර වස්තුවක් කියලයි. ඒකට හොඳම තහවුරුව ලැබෙන්නේ ඒ පියාඹන වස්තුව දෙස අවධානයෙන් බලා සිටින ආකාරයට සිතුවම් කර ඇති මිනිසෙක් සහ බල්ලෙක් චිත්‍රයේ සිටින නිසා. ඔවුන් දෙදෙනාම අහස දෙස බලා සිටිනවා නම් ඒ නැඟවෙන්නේ ඒ අහස්තලිය හරහා ගමන් කරන සැබෑ සිදුවීමක් විය හැකි බවයි. නියත වශයෙන්ම. නමුත් ප්‍රශ්නය මේකයි. ප්‍රධාන සිතුවමට කිසිසේත්ම අදාළ නැති මේ පියාඹන වස්තුවක් මිනිසෙක් සහ බල්ලෙක් චිත්‍ර ශිල්පියාට පසුබිමට යොදන්නට අවශ්‍ය වූයේ ඇයි? ඒක හරිම පුදුමයි. මේක කිසියම් සුද්ධ වූ වස්තුවක් සංකේතාත්මකව දැක්විල්මක් වෙන්න බැරිද? විශ්ලේෂකයන්ට අහුරු කරලා තියෙන්නේ මේ වෙන්නක් නොවන බවයි. එතකොට අපිට එන්න තියෙන නිගමනය තමයි මේ චිත්‍රයේ කතුවරයාට අවශ්‍ය වුණේ පිටසක්වල යානාවක් UFO හෝ එවැනි හඳුනා නොගත් ආගන්තුක පියාඹන යානාවක් තම චිත්‍රය තුල දක්වන්නට කියන එක. ඉතින් 15 වෙනි සියවසේදී පෘථිවියට පැමිණ පිටසක්වල යානාවක් ඔහු මේ විදියට නිරූපණය කරන්නට ඇති. බොහෝ දෙනෙක් මේ අමුතු වස්තුව ගැන දෙන පැහැදිලි කිරීම එය තමයි. මොකද ඒ කාලේ මිනිස් මොලයෙන් හදපු පියාසර වස්තු තිබුණේ නැති නිසා මේ වගේ දෙයක් ඔවුන් දැක්කනම් ආගන්තුක බයක් හැටියට සතහන් කරන්නට ලිප්පි උත්සාහ කරන්නට ඇති.